ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අම්බ ඝාතක තිස්ස තෙරුන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය. මේ කතා ප්‍රවෘත්තිය තුළින් අපට සීලේ තියෙන වටිනාකම, සීලේ තියෙන වැදගත්කම, සීලය සමාධි ප්‍රඥාවට කොතරම් වැදගත්ද, කොතරම් ප්‍රයෝජනවත්ද කියන කාරණය අපට ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, එක්තරා දුර්භික්ෂ කාලයක තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් ඉමහත් වෙහෙසකර අවස්ථාවකදී දානයක් නොලැබ දුක් විඳින්නට වුණා. උන්වහන්සේ දවසක් ගමන් කරනකොට අමහසුවෙන් යම් තැනකදී දානේ නොමැති නිසා ක්ලාන්ත බවට පත් වෙලා එක් ගහක් ළඟ, අබ ගහක් ළඟ වාඩි වුණා. මේ අබ ගහ ළඟ වාඩි වීමෙන් අනතුරුව ඒ අඹඵල ලබා ගැනීමට අවස්ථාව වුණත් උන්වහන්සේ ඒ අඹ ඵල ලබා ගත්තේ නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා යමෙක් පූජා කරන දෙයක් වරදන්නට කියලා. නොපිරිනමන දෙයක් වරදන්නට එපාය කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ වැළඳුවේ නැහැ. ඒ සීලවත් ආකාරයෙන් උන්වහන්සේ එතන හිටියා. දැන් කිසිවක්ම වරදක් නැති නිසා බොහොම ක්ලාන්ත වෙලා හිටපු නිසාමත් ඒ ස්ථානයේදී එතෙන්ට එක්තරා මිනිසෙක් පැමිණියා. මේ මිනිසයා බොහොම කල්පනාකාරී කෙනෙක්. මොහු කල්පනා කළා මේ ස්වාමින් වහන්සේට දැන් දානය කිසිවක් වළඳලා නැහැ, අබක් තියෙනවා. නමුත් වෙලාව පැනලා. ඒ නිසා අඹ ගෙඩි වශයෙන් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ කියලා මේවා නිරිකලා යුෂ බවට පරිවර්තනය කළා මේ ස්වාමින් වහන්සේට පූජා කළා. ස්වාමින් වහන්සේ ඉන් පසුව එය වැළඳුවා. ඊට පස්සේ මොකද කළේ මේ පුද්ගලයා තමන් වහන්සේව කරතබාගෙන යම් ස්ථානයකට වැඩහිඳවන්න කරේ තියාගෙන ගමන් කරනවා. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේට කරමත ගමන් කරනකොට කල්පනා වෙනවා මේ යහපත් පුරුෂයා මගේ නෑයෙක්, සහෝදරයෙක්, එහෙම නැත්නම් මාව අඳුරන කෙනෙක් නෙමෙයි. මෙතුමා මා කෙරෙහි ඇති වූ අනුකම්පාවෙන් අනුග්‍රහ පිණිස මාහට මේ මොහොතේ උපකාර කරේ කියන කල්පනාව ඇති කරගෙන මම කොහොමද මොහුට උපකාර කරන්නේ කියලා කල්පනා කරනවා. ඒ වෙලාවේදී උන්වහන්සේ කිසිම මාර්ගඵල අවබෝධයක් ලබාගෙන සිටින්නේ නැති නිසා උන්වහන්සේ තමන්ගේ සීලය ආවර්ජනය කළා. උන්වහන්සේ රැකී සීලේ කිසිදුම අඩුපාඩුවක් තිබුණේ නැහැ. උන්වහන්සේට පෙනුනේ නැහැ. තමන් වහන්සේ රැකී සුපිරිසිදු ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳ මේ උපන් නිරාමිස ප්‍රීතියෙන්ම ඒ ස්වාමීන් වහන්සේ විදසුන් වඩා තමන් වහන්සේ ඔසවාගෙන යන පුරුෂයාගේ කරමතදීම සෞඛ්‍ය දිසුන් වසා උතුම් වූ අරහත් තත්වයට පත් වුණා. සාදු සාදු සාදු.